ආයුබෝවන් ඔයාලා සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ රෙස්ටුරන්ට් ක්‍රමයට පහසුවෙන් ෆිෂ් රෝල්ස් හදාගන්නේ කොහොමද කියලා. අපි බලමු ඒ සඳහා අවශ්‍ය කරන දේවල් මොනවද කියලා. බැටර් එක සඳහා පාන් පිටි 250යි, ලුණු කුඩු තේ හැඳි භාගයයි, අවශ්‍ය ප්‍රමාණයට වතුර. ෆිලින් එක සඳහා අල මම මෙතන අරන් තියෙන්නේ ලොකු අලගෙඩි 2ක් තම්බලා, සැමන්, කපාගත් ලීක්ස්, ලොකු ලූණු, සුදු ලූණු, කොච්චි, ඔයාලට අවමිරිස් ටිකක් කපලා ගන්න පුළුවන්, පොල් තෙල්, පාන් කුඩු, කෑලි මිරිස්, ගම් මිරිස් කුඩු, කහ කුඩු, ලුණු කුඩු. මුලින්ම මම ෆිලින් එක හදාගන්නයි යන්නේ. භාජනයකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වෙනකොට කපාගත් ලොකු ලූණු, සුදු ලූණු, කොච්චි එකතු කරලා විනාඩි 2ක් පමණ බැදෙන්න තියාගන්නවා. දැන් මම ලීක්ස් ටික එකතු කරලා විනාඩියකට පස්සේ කහ කුඩු තේ හැඳි කාලක්, කෑලි මිරිස්, ගම් මිරිස් කුඩු, ලුණු කුඩු රස අනුව දාලා හොඳින් මිශ්‍ර කරගන්නවා. ඒත් එක්කම මම පොඩි කරගත් අල ටිකයි සැමන් ටිකයි දාලා නැවතත් හොඳින් මිශ්‍ර කරලා විනාඩි 2කට පස්සේ ලිප ඕෆ් කරගන්නවා. මේ තියෙන්නේ ඒ විදිහට හදාගත්ත මගේ ෆිලින් එක. දැන් මම ෆිෂ් රෝල් එකේ බැටර් එක හදාගන්නයි යන්නේ. පාන් පිටි ටිකට ලුණු කුඩු තේ හැඳි භාගයක් දාලා මිශ්‍ර කරගෙන වතුර ටික ටික එකතු කරලා පිටි ටික දිය කරගන්නවා. ඔයාලා බැටර් එක හදාගනිද්දී පිටි කැට නැති වෙනකම් හොඳින් මිශ්‍ර කරගන්න ඕන. දැන් මේ බැටර් එක පෙරාගෙන වෙනත් භාජනයකට මාරු කරගන්නත් ඕන. මේ තියෙන්නේ ඒ විදිහට හදාගත්ත මගේ බැටර් එක. මේ බැටර් එක මේ වගේ උපු ගතිය අඩුවෙන් තියාගන්න ඕන. දැන් පෑන් එකකට තෙල් චුට්ටක් දාලා හදාගත්ත බැටර් එක මේ විදිහට දාලා රොටි එක හදාගන්න ඕන. මේ බලන්න මේ රොටි එකේ තෙත් ගතිය නැති වෙලා වියලි ස්වභාවයට හැරෙනවා. ඔයාලා මේ රොටි එක හදාගනිද්දී ලිපේ ගින්දර අඩුවෙන්ම තියාගන්න ඕන. දැන් මේ විදියට රොටි එක පිඟානකට දාගෙන මම අනිත් රොටි එක හදාගන්නවා. ඒ අතරතුරදි මම හදාගත්ත රොටි එකට ෆිලින් එක දාලා මේ පෙන්වන ආකාරයට නවලා රෝල්ස් ටික හදාගන්නවා. මම හදාගත්ත බැටර් එකේ රෝල්ස් 10ක් හදාගෙන ඉතුරු බැටර් එක රෝල්ස් ටික දවට ගන්න මම තියාගන්නවා. දැන් මේ විදිහට රෝල්ස් එකක් අරගෙන බැටර් එකට දාලා මේ පෙන්වන ආකාරයට පාන් කුඩු ටික හොඳින් තවර ගන්නවා. ඒ විදිහට මම ඔක්කොම රෝල්ස් ටික හදාගත්තට පස්සේ භාජනයට තෙල් ටිකක් දාලා තෙල් ටික හොඳින් රත් වෙනකොට රෝල්ස් ටික දාලා රන්වන් පාට වෙන තෙක් හොඳින් බැද ගන්නවා. මේ තියෙන්නේ ඒ විදිහට හදාගත්ත මගේ ෆිෂ් රෝල් ටික. ඔයාලත් හවස තේ වෙලාවට රසට, සැරට, ක්‍රිස්පියට මේ විදිහට ෆිෂ් රෝල් හදලා රස කොහොමද කියලා කියන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. මගේ වීඩියෝ එක නැරඹුවට ගොඩක් ස්තුතියි.